මිනසන් කොනිචිවා. ඉතින් මේ තමයි මගේ channel එකේ පළවෙනි ජපාන ඉඳන් ගහන vlog එක. So මම අද පළවෙනි vlog එකේ topic එක විදිහට කතා කරන්න හිතුවේ ජපාන කෝපි ගැන. ජපාන වලදී කෝපි වලට කියන්නේ කෝහි කියලා. මම ලංකාවේ ඉන්නකොට පුදුම විදිහට මයිලෝ බීපු එකෙක්. හරිද? මයිලෝ බොන හැමදාම ඉතින් ඕක තමයි පුරුදු විදිහට තිබ්බේ. ජපානයට ආවට පස්සේ මයිලෝ හෙව්වට මයිලෝ නෑ. ඊට පස්සේ මම දැන් මෙහි කොම්බිනි තියෙනවා ලෝසන් 7-Eleven එතකොට ෆැමිලි මාර්ට් ඔය වගේ මෙහි තියෙනවා කන්වීනියන්ස් ස්ටෝර්. ඉතින් ඔය හැම එකකටම ගිහින් බැලුවා හෙව්වා සුපර් මාකට්ස් වල හෙව්වා. මේ එක මගුලකවත් නෑ කියනකො මයිලෝ මාර කේස් එක. ඊට පස්සේ පොඩ්ඩක් හොයලා බලනවා මේ ඩ්‍රින්ක්ස් වර්ග හැම එකේම කෝපි තියෙනවා. මොන කරුණයක්ද? කෝපි කියන්නේ දැන් පැණිකොමුඩු මොන අපි පැණිකොමුඩු කියන්නේ වෝටර්. එහෙම ඩ්‍රින්ක් එකක් ගත්තත් ඒකෙත් කෝපි දාලා. මොන කරුණයක්ද කියලා මම මේ කල්පනා කරනකොට මට මේක හොයන්න උවමනා වුණා. යකෝ හැම එකේම කෝපි තියෙනවා. චොක්ලට් ඩ්‍රින්ක් කියලා දෙයක් නැහැනේ. චොක්ලට් ඩ්‍රින්ක් එකක් මට යන්තම් එකක් මෙහෙ වෙන්ඩින් මැෂින් කියලා තියෙනවා. අර පාරයිනේ තියෙන මැෂින් වල දැකලා ඇති. වෙන්ඩින් මැෂින් ජපානයේ කියන්නේ ජිදෝ හම්බයි කියලා. ඉතින් මම මේ ජිදෝ හම්බයි මැෂින් එක එකම එක කොකෝවා දානවා කියන්නේ චොක්ලට් නේ. එහෙම ඩ්‍රින්ක් එකක් හොයාගත්තා. හප්පේ කියලා යන්තම් එකක් හම්බුණා කියලා ඒක ගත්තා. යකෝ වතුර එකක් බිව්වා වගේ. ඊට පස්සේ කොහොම හරි මම ඒක අරගෙන බීලා ඉතින් ඒක වැඩක් නැහනේ. ඊට පස්සේ තීරණය කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් මම මෙහෙ ඉන්නත් ඕනේ. බොණ්ඩ එකකුත් නැහැ. ඒ වෙනකම් මම වතුර විතරයි බිව්වේ. ඒක හෙල්ත් එකටත් හොඳයිනේ වතුර බිව් එක. ඊට පස්සේ මම මේ හරි දාන්නේ දන්න සුපිරි කන්දක් තියෙන ඉන්නකො පෙන්නන්න. හම්මේ. හැරියන්කෝ. හැරෙන්නේ ෆලෝ මොඩ් දාලා පොඩ්ඩයි. හරි. ඔය තියෙන්නේ එන කන්ද. මගේ මේ වචන විලාස ගැන වැඩි හිතන්න එපා. හරි. අයි ෆලෝ කරන්න මාව. DJ follow me. හරි. ඉතින් මේ කොහොම හරි මම හිතුවා කෝපි බොන්න කියලා. අප්පට සිරි. කෝපි බොන්න ගත්තාම මට තේරුණා මෙහෙ කෝපි සුපිරි. පට්ට. ඉතින් අපි සාමාන්‍ය හොඳ කෝපි එකක් බොන්න නම් හොඳ කැෆේ ලාතේ, කැපචිනෝ, කැෆේ මචියාටෝ ඔය වගේ හොඳ කෝපි එකක් තෝරගන්න ඕනේ ලංකාවේ ඉද්දී. ඉතින් ඒ වගේ කෝපි එකක් බොන්න රුපියල් වලින් ගත්තොත් 1200ක් විතර යනවා. පොඩි තේ කෝප්පයක් වගේ එකක් හම්බෙන්නේ. ඉතින් ඩෙමිටාසේ කප් කියලා අහලා තියෙනවනේ. අන්න ඒවට තමයි ඔය ලංකාවේ කෝපි හදන්නේ. ඉතින් ඒක තමයි ඉතාලිය වලත් හදන්නේ. ඉතින් මෙහෙ එහෙම ගන්න අවශ්‍ය නැහැ. මෙහෙ අර ජිදෝ හම්බයි. ඒ කියන්නේ වෙන්ඩින් මැෂින් එකකින් ගන්න කෝපි එකක් හොඳ ක්වොලිටි එකට තියෙන කෝපි එකක්. ඉතින් මම දිගටම ඔය විදිහට කෝපි අරගෙන වැඩේ කරගෙන ගියා. මාර කේස් එක කියන්නේ මයිලෝ වලට හැබැයි වෙලා මම දැන් කෝපි වලට. මට දැන් තමයි තේරෙන්නේ ජපානයයි මෙච්චරටම කෝපි තියෙන්නේ කියලා. ඒකක් බිව්වහම පාඩම් කරන වැඩ, ඉස්කෝලේ කරන උගන්වන දේවල් පුදුම විදිහට ફોකස් එකක් තියාගන්න පුළුවන්. ලංකාවේ අපි තියාගත්ත ફોකස් එකටත් වඩා ඒකේ වෙනස මට හොඳටම දැනුණා. ඊට පස්සේ මම දැන් කරන්නේ දැන් මේ කෝපි වැඩේට හැමදාම වියදන්නේ. ඉතින් මම කෝපි වැඩේ සඳහා ගෙදර වෙනම පොඩි ස්ටොක් එකක් හදාගත්තා අඩු තැනකින් අරගෙන. වෙන්ඩින් මැෂින් වලින් කෝපි ගත්තොත් හැමදාම yen 160ක් විතර යනවා. ඒ වෙනුවට මම කරපු වැඩේ සුපර් මාකට් එකක් හොයාගත්තා කෝපි අඩුවට තියෙන. ඒකේ අර ජිදෝ හම්බයි මැෂින් වල තියෙන කෝපි එකම yen 160 විතර තියෙන කෝපි එකම yen 60 විතර තියෙනවා ටින් එක. ඒවා 4-5ක් මම සතියට ගෙනලා තියාගෙන ෂේප් එකේ ඉස්කෝලේ යනකොට ඒක බිබි තමයි ගේම ගහන්නේ. මම ඉස්කෝලේ ස්ටඩි රූම් එකට ගිහිල්ලා ඔයාලට කෝපි එක පෙන්නන්න. මොකද මගේ බෑග් එකේ පොත් ගොඩක් තියෙනවා බරයි. මම දැනුත් කන්දන්නගෙන ඉන්නේ. මම ඉන්න ඔයාලට පෙන්නන්න. ෆලෝ මොඩ් ඔෆ් වෙනකෝ. මේ ෆලෝ මොඩ් එක හරියන්නේ මම මේක දාන්නෙත් නැහැ. වැඩක් නැහැ. මම ඔයාලට පෙන්නන්න. කොච්චර හැරෙව්වත් වැඩක් නැහැ.
follow mode off, DJI turn off the follow mode. වැඩක් නැහැ. ඉතින් යාළුවනේ මං ඔයාලට මේ ගිහිල්ලා පෙන්නන්න. මට ඔන්න ඔයාලට ඉස්කෝලේ පෙන්නන්න පොඩ්ඩක්. මම මේ කුඩේ උතරන් ආද වහිනවා කියලා තියෙන 12ට. ගිම්බල් අරගෙන ගිහිල්ලා ඉස්කෝලෙන් මම වයින් කරලා දායි දන්නෙත් නෑ. ෂෝස් මෙතනින් ගලවලා යන්න ඕනේ. ඉස්කෝලේ ඉවරයි ගාස් මම දැන් යනවා. මම ඊට පස්සේ කතාව කියන්න නැහැ. පරිපල බැලලා සපත්තු දාගෙන යන ගමන් අපි කතා කරමු. මේ දින්න මේ මම ඉස්කෝලේට දාන්න ඕන සෙරෙක්ට් එක. මේක ගහලා තියෙන අනුහස් කියලා. මම දැන් ගිම්බල් එක ගන්නෑ මොකද මේ වහිනව හොඳටම. මේ අපේ වෙද එකේ වෙද නිවුස් එකේ තිබුණා 5 වෙනකොට වහිනවා කියලා. ඉතින් දැන් 5යි වෙලා වැස්ස පටන් ගන්න. ඉතින් කෝපි කතාව ගැන කතා කරනකොට කෝපි සීන් එකේදී මේ කෝපි මෙච්චර ජපානයේ ප්‍රසිද්ධ වෙන්න ප්‍රධානම හේතුව තමයි මෙහි තියෙන වර්ක් කල්චර් එක. කියන්නේ මෙහි මේ පුදුම විදිහට බිසි මිනිස්සු ඉන්න පැත්තක් තමයි මේ ජපාන කියන්නේ. ඉතින් මේ බිසිකමට මේගොල්ලෝ ඇඩොප්ට් වුණා කියනවා කෝපි බොන්න. කෝපි බිව්වහම අර හොඳ එනර්ජි එකක් එනවා. මම අර ඔයාලට කිව්වා වගේ එනර්ජි එකකුත් නෙමෙයි. ඒක නිකන් හරියට නිකන් ඔයා වැඩකට ફોකස් වෙන්න යනකොට මේ කෝපි ගොඩක් උදව් වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේක මෙච්චර ලොකුවට ඇඩප්ට් වෙන්න තව එක හේතුවක් තමයිලු දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ඒ වර්ල්ඩ් වර් එකෙන් පස්සේ ඇමරිකන්ස්ලා කම්පැනි වලින් ඔය රටවල් වලට ඒ කෝපි බෙදා හරින එක පටන් ගත්තලු. එතකොට 1980 පස්සේ විතර මේ ජපානයේ අර ඉකොනොමි එක ඉක්මනටම නිකන් අර බූම් එකක් වගේ ඒක බූම් කියලා කියමු අපි. ඒ විදිහට වේගෙන් ඉන්ක්‍රීස් වෙන්න පටන් ගන්න තියෙනවා ජපානයේ. මේක මේ ගොඩක් කතා කරපු නැති දෙයක් මම මේ කතා කරන්නේ. ඉතින් කොහොම හරි ඒක ඒ විදිහට ඉන්ක්‍රීස් වෙන්න පටන් ගත්තට පස්සේ මේ මිනිස්සුන්ට ඇති තරම් සල්ලි තිබුණලු මේ වගේ ඩ්‍රින්ක්ස් වලට වියදම් කරන්න. ඉතින් කෝපි දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ නෙමෙයි ජපානයට ආයෙත් කලින් තිබුණා. නැත්තේ නෑ. ඉතින් මේක ප්‍රසිද්ධ වෙන ලොකුම හේතුවක් තමයි එක හේතුවක් තමයි ඒ හොඳ ඉකොනොමික් ක්‍රයිසිස් එක. ඉතින් මිනිස්සු අතේ හොඳට සල්ලි ගැවසුණා. ඉතින් මිනිස්සු කෝපි වලට වියදම් කරන්න පටන් ගත්තා. ඒත් එක්කම තමයි කෝපි වල තියෙන කැෆේන් නිසා මිනිස්සුන්ට ඒ කැෆේන් වලට පොඩි ඇඩික්ෂන් එකක් එන්න පුළුවන්. ලොකු එකක් නෙමෙයි නිකන්. සිගරට් වල තියෙන නිකොටින් වගේ දරුණු එකක් නෙමෙයි. මේක මේ සාමාන්‍ය ඇඩික්ෂන් එකක් දෙන්න පුළුවන් කියන්නේ. ඉතින් කැෆේන් තියෙන හින්දා ඒකත් එක්ක ජපානයේ කෝපි භාවිතය ගොඩක් වැඩි වුණාලු. හරි. එතකොට දැන් මං කිව්වනේ කෝපි වලට මාත් දැන් ඇඩික්ට් වෙලා වගේ මට දැනෙනවා. කෝපි නැතුව ඉන්න බෑ වගේ නිකන්. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි මම ලංකාවට ආවට පස්සේ ලංකාවේ මොනවද මම බොන්නේ? හරිස්චන්ද්‍ර බොන්න බෑනේ. මම හරිස්චන්ද්‍ර එක මුත් කියනවා නෙමෙයි. එහෙම නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ අර රොබස්ටා, ඇරබිකා ඔය වගේ කෝපි වර්ග තියෙනවා. කෝපි 8 වර්ග. ඉතින් මේ වගේ ක්වොලිටි කෝපි එකක් බොන්න නම් ලංකාවට ආවම ටිකක් වියදම වැඩි. අපේ රටේ තාම කෝපි හරියටම ගිහින් නැහැ. ඉතින් එහෙම වුණාම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ජපානයේ නම් ඕන එකක් ගත්තාම මේක හොඳ ක්වොලිටි කෝපි එකක් තියෙනවා. ඉතින් මෙහි යෙන් 160කට වගේ ගන්න පුළුවන් සාමාන්‍ය හොඳ ක්වොලිටි කෝපි එකක්. ලෝසන් එකකින් හරි 7-11 එකකින් හරි ඒ වගේ අඩු ගානකට මෙහි හොඳ කෝපි එකක් අපිට ගන්න පුළුවන්. ස්ටාර්බක්ස් මේ යන්න අවශ්‍ය නැහැ. ස්ටාර්බක්ස් යනවා හොඳ ප්‍රීමියම් කෝපි එකක් ගන්න පුළුවන්. මේ කෝපි ගැනම කතා කරා ඇතිද? ඉතින් මම ඔයාලට පෙන්නවා ගක්කෝ එක උගන්නන විදිය ගැන තප්පර 5ක් වුණා. ඉතින් ඒ ටික තමයි ගන්න පුළුවන්. ඉතින් ඊට වඩා ගත්තොත් එහෙනම් මට ඉස්කෝලේ යන්න වෙයි. මේ කොහොම තමයි ඉතින්. මේ පේනවනේ ඉතින් මේ දැන් රේනි සීසන් එකේ ඉතින් ජපානයේදී වැස්සට කියන්නේ අමේ කියලා. මේ තියෙන්නේ කුඩයක්. කුඩේට කියන්නේ කසා කියලා. ඉතින් මේ අපි කසා එකත් අරගෙන එහෙම යනවා අම්මට. ඔයාලට පේනවා
සුන්දර ජපානේ වැස්ස දවසට මාර ලස්සනයි. ඇනිමි වල පෙන්නනවා වගේම තියෙනවා ඉතින් ඒ ලස්සන. මම දැන් මොන හරි කන්නත් ඕනේ බඩගිනි. අපි මොන හරි කන්න දෙයක් අරගෙනම යන්නේ වැඩියට. කන්න දෙයක් අරගෙන ඊට පස්සේ දැන් පාර පයින්නවා. හරි පාර පැන්නා. සීනි ලුණු හොයා ගන්න ඔක්කොටම කලින් යංගු බලන්න. මම දැන් මේ සීනි ලුණුයි ගන්න යනවා එන දුර තැනකට. දුර සුපර් මාකට් එකක් තියෙනවා මෙහි. මේ හුලන් සද්ද නම් වැඩි ගණන් ගන්න එපා. මේ සාම DJ මයික් එහෙම අරගෙන නැහැ. ගිම්බල් එකක් විතරයි මට තියෙන්නේ. හුලන් සද්දයක් එනවා නම් ගණන් ගන්න එපා. මගේ ෆෝන් එක සවුන්ඩ් එක හොඳට කැප්චර් කරන්න ඇති කියලා මම දැන් හිතනවා. එඩිට් කරද්දි තමයි බලන්න වෙන්නේ. හරි. ඉතින් මම යන්නේ දුර සුපර් මාකට් එකට ඇවිදගෙන මට බයිසිකල් යන්න ඒක තමයි ලොකුම සීන් එක. මම ඉන්නේ නගසකි වල. නගසකි කියන්නේ පට්ට කඳු. එන කඳු ගොඩක් තියෙනවා මෙහි. ඉතින් බයිසිකලයක් අරගෙන වැඩක් නැහැ. වැඩක් නැහැ කියන්නත් බැහැ. ඉතින් මේ වගේ තැන් වලට යන්න ඉතින් බයිසිකලයක් තියෙන එක හොඳයි. ඒත් අපේ පාට් එක තියෙන්නේ ගොඩක් උඩ කන්දක් නගින්න ඕනේ. ඒක කන්ද නැගගෙන බයිසිකලේ පදිනට වැඩිය හොඳයි පයින් යන එක. සුපර් මාකට් එකේ වීඩියෝ ටිකක් ගන්න පුළුවන්ද කියලා මම බලලා ඔයාලට කියන්නම්. කියන්න නෙමෙයි ඔයාලට පෙන්නන්න. මගේ මේ පළවෙනි ලොක් එක නිසා මම මේ විකාර කියුණ ඇති ගණන් ගන්න එපා. වීඩියෝ 3-4ක් ගහද්දී ඔක හරියයි නේද? හරියයි නේ. සුපර් මාකට් එකට ආවා. මං අයිස්ක්‍රීම් එකක් තියෙනවා ඒක කාලා බලන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ ඒක. යාළුවනේ මම මොකද මහන්සි මේ shopping කරා වගේ නෙමෙයි. මම ආවේ සීනි ලුණුයි ගන්න. අන්තිමට මම බෑග් එක පිරෙන්න දේවල් වගේක් ගත්තා. ගත්තේ මොනවද කියලා කියන්න බෑ. කියන්න බැරි කම නැහැ. පුළුවන් කියන්න මේ එහෙම ප්‍රශ්නයක් නැහැ. උනාට ඉතින් මේක කියන්න අවශ්‍ය නැහැ නේ. මේ ඉතින් කොහොම තමයි සුපර් මාකට් එකකට shopping කරන්න අපි ගන්න ඉන්න දේවල් දෙකයි. හැබැයි ඉතින් ඒක යටේ යනකොට අපිට එක එක ඒවාට හිත යනවා. එතකොට ඉතින් ඒවා ගන්න හිතෙනවා. ඒක ප්‍රශ්නේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මට මෙතනින් ඉහ වීඩියෝ කරන්න බෑ පුදුම අමාරුයි ඇවිදලා. ඉතින් යාළුවනේ හදට අපි සමගමු. ඊළඟ vlog එකෙන් අපි හම්බෙමු. ඉස්සරහට මම සිනමැටික් vlog තමයි දෙන්න හිතන් ඉන්නේ. සිනමැටික් ඒවා ගහනවා කියන්නේ අනිවාර්යෙන් ගිම්බල් එක ඕනේ. ගිම්බල් එක අරන් යනවා කියන්නේ මියයි කන්න වගේ බලනවා. මට ඒකයි සුපර් මාකට් එක ඇතුලේ වීඩියෝ හරියට දෙන්න බැරි වුණා. කමක් නැහැ. අපි තියෙන විදිහට කරමු වැඩි. එහෙනම් හැමෝටම හොඳින් ඉන්න කියලා මම හිතනවා. හැමෝම හොඳින් ඉන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් goodbye. මම වීඩියෝ ඉවරයි කරා කිව්වට ඉවර කරේ නැහැ. මොකද මේ හවසට මෙහෙ වහිනකොට මාර ලස්සනයි. ඒක නොපෙන්නවා මේ වීඩියෝ එක ඉවර කරන්නේ කොහොමද? පළවෙනි වීඩියෝ එක ලස්සනට ඉවර කරන්න ඕන. ඉතින් මම ඔයාලට මේ ලස්සන පෙන්වන්න ඕන. ඔයාලට මේ වාහන පොලිමක් පේනවද? මෙහි අපිට මේ අර වාහන පාරපා ඉන්න ඕන නම් කලර් ලයිට් එක අපිට ඕන විදිහට මේ බටන් එක ප්‍රෙස් කරලා මේ නවත්ව ගන්න පුළුවන්. ඉතින් මම මේ බටන් එක ප්‍රෙස් කරලා නවත්ව ගත්ත වාහන පොලිම තමයි ඔය තියෙන්නේ. මාර සතුටක් දැනෙන දේ වගේ උඩ. ඒක වා කුරිරු වැඩක් නේද? නෑ නෑ ඒක සතුටක් නෙමෙයි. සතුට වෙන්න හොඳ නෑ ඒවට. ඉතින් මිත්‍රවරුනි ඔහොම තමයි ජීවිතේ ගෙවෙන්නේ. ඔයාලත් ලංකාවේ ඉඳලා කෝපේ බොන්න පුරුදු වෙන්න.
කියලා වෙනවා අය හැබැයි ගලව ගන්න හරි අමාරු ඇඩික්ට් වෙන්න නම් එපා පුතේ කෝපි වලට කියලා වෙනවා මේ මම ඔය කියන්නේ ලංකාවේ බේසික් කෝපි ගැන නෙමෙයි හරි මේ හොඳ කෝපි ගැන මේ එහෙනම් කෙල්ලනේ අපි යනවා එහෙනම් ගුඩ් බයි දැන් නම් ඇත්තටම ඉවර කරනවා